අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ විදුලි බිල වැඩිවීමේ ඇත්ත කතාව පිළිබඳව. ලංකාවේ නිවසකට විදුලි බිලක් එද්දී ඒක හරියටම දැනෙන්නේ නිකන් දඩයක් අපිට හම්බෙනවා වගේ. ඇත්තටම විදුලි බිලක්ද නැත්නම් දඩයක්ද? ඉතින් ආසන්න වශයෙන් 2022 ඉඳන් විදුලි බිල 75%ක් 66%ක් 118ක් වගේ ඉහළ අගයක අතර රැඳිලා තියෙනවා. ඉතින් අපේ විදුලි බිලයට මොකක්ද මේ උනේ? වරදකරුවන් කවුරුන්ද? අපි ඉක්මනට කතාව පැත්තට යමු. හරි. ශ්‍රී ලංකාවේ විදුලි බලය හදන්න මුලින්ම යොදාගත්තේ ජලය. ඉතින් 1990 දශකයේදී ලංකාව මුහුණ දුන් ඒ අධික වියලි කාලවල ජලය අඩුවීමත් සමගම ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුව පටන් ගන්නවා. මේ එක්කම ඉන්ධන පිටරටින් ගෙන්වන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් විදුලිය වෙනුවෙන් ජලය බලාගෙන හිටපු අපි අන්තිමටම තාප විදුලියට හැරෙන්න ගත්තා. ඉතින් ආදරණීය මිත්‍රයිනි, මේ වන විට අපි ලංකාවේ විදුලි බලයට අවශ්‍ය ඉන්ධන 60%ක් පිට රටින් ගෙනෙන තත්වයට දියුණු වෙලා තියෙනවා. 1989 94 මේ කාලවල එක්සත් ජාතික පක්ෂය ආනයනික ඉන්ධන ගේන්න සැලසුම් කළා. ඊට පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒ සැලසුම් කළ ව්‍යාප්ති දියත් කළා. සමහර විට ඔවුන්ට අමතක වෙන්න ඇති රට වටේම මුහුදක් තියෙනවා කියලා. නැත්නම් රට වටෙන්ම හුලං එනවා කියලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් නොරොච්චෝලේ වැනි ව්‍යාප්ති කළත් ආනයනික ඉන්ධන මත තියෙන විශ්වාසයෙන් ඔවුන්ටත් ගැලවෙන්න බැරි වෙනවා. යහපාලන ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කියලා කරන්න උත්සාහ කරත් ජනතාවට නම් එහෙම ප්‍රතිසංස්කරණ දැනුනේ නැහැ. ඉතින් 2022 දී බංකොලොත් තුන රටක් විදිහට අපි ලෝකයේ ඉදිරියේ නිර්වස්ත්‍ර වෙන්න වුණා. IMF කියන්නේ විදුලි බිල වැඩි කරන්න 75%කින් වැඩි කළා. තවත් 66%කින් වැඩි කළා. පස්සේ තවත් 118%කින් වැඩි කළා. විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 473ක විශාල අලාභයක් එදා වේල ඛණ්ඩ බොහොම අමාරුවෙන් හොයාගන්න මිනිස්සු බඩට නොකා ගෙවන්න සිද්ධ වුණා. ලෝකේ බලවත් රටවල් අපිට උදව් කරන්න හැදුවා. ලැබෙන උදව්වවත් ජනතාවට ලබා දෙන්න තේරෙන්නේ නැති පාලකයෝ අපිට හිටියා. උදාහරණයක් විදියට 2019 දී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර මෙගාවොට් 100ක ධාරිතාවක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා ගිවිසුමක් අත්සන් කළා. මේක තමයි ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාර ව්‍යාප්තිය. ව්‍යාප්තිය ආරම්භය සහ ක්‍රියාත්මක වීම අතර කාලය තුර පරිප්‍රාරණයේ ප්‍රමාද දෝෂ සිදු වුණා. ඒ වගේම ව්‍යාප්තිය ප්‍රගතිය පිළිබඳව නවතම තොරතුරු නොමැති වීම යන කාරණා පදනම්ව අවාසනාවකට අපිට මේක මග හැරුණා. මේකෙන් ගොඩ එන්න අපිට දීර්ඝ කාලීන වගේම කෙටි කාලීන වැඩපිළිවෙල අවශ්‍යයි. ඉතින් මම ඔයාලට short and sweet චූටි chart එකක් පෙන්නන්නම්. මේක දිහා චුට්ටක් බලන්න. හරි. අපි දැන් කතාවේ ඉදිරියට තව යමු. ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වයෙන් යුත් නව රජය ශ්‍රී ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. මේ ක්‍රියාමාර්ගවල අරමුණු වෙන්නේ විදුලි බල සැපයුම වඩාත් කාර්යක්ෂමව පිරිසුදු සහ ආර්ථිකයම ලෙස පරිවර්තනය කිරීමයි. මෙම වසර තුරදී ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් මම ඔයාලට කියන්නම්. නව විදුලි බල පනත යටතේ ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම නවීකරණ ටාගට් එක යටතේ ශ්‍රී ලංකාව 2030 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%
නවීකරණ ශක්ති මගින් සපුරාලීම අරමුණු කර තිබෙනවා. ලෝක බැංකුවේ සහාය ඇතිව 5 වසරක සැලැස්ම මගින් නවීකරණ එනර්ජි ප්‍රොජෙක්ට්ස් වේගවත් කිරීම, විශේෂයෙන්ම සූර්ය සහ සුළං ශක්ති ක්ෂේත්‍රවල ආයෝජනය ආකර්ෂණය කිරීම අරමුණු කර තිබෙනවා. නාවල පිටිය ප්‍රදේශයේ පිහිටවන මෙගාවෝට් 600ක එනර්ජි ස්ටෝරේජ් ප්‍රොජෙක්ට් එක ශ්‍රී ලංකාවේ පළමු එනර්ජි ස්ටෝරේජ් ෆැසිලිටි එක වන අතර සූර්ය සහ සුළං බල ශක්ති වලින් නිපදවන අතිරික්ත ශක්තිය ගබඩා කිරීමට උපකාරී වෙනවා. විදුලිය සම්බන්ධව පසුගිය ආණ්ඩු හැමදාමත් වගකීමක් නැතුව තීන්දුව ගත්තා. ඊට පස්සේ ජනතාව විදුලියට දඩ ගෙව්වා. නව ආණ්ඩුවට අභියෝග රාශියක් තියෙනවා. ඔබ හිතනවද මේක විශ්වාස කර හැකි මාර්ගයක් කියලා? ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් සත්‍ය තොරතුරු පදනම් කරගත් දේශපාලන විශ්ලේෂණ වගේම සමාජයේ අමුතු පැතිකඩවල් ගැන ආසාවක් දක්වන කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.